Hello guys, කට්ටියටම සුබ දවසක්. කලින් දවසේ වීඩියෝ එකේ මම ඔයාලට කීවා chart pattern වලින් trade කරන විදිය කියලා දෙනවා කියලා. එතකොට අද ඉඳන් ඔයාලට පළවෙනි වීඩියෝ එකෙන් පටන් ගන්නවා. අද පළවෙනි වීඩියෝ එක chart pattern වලින් trade කරන විදිය කියලා දෙනවා සම්පූර්ණයෙන්ම. ඔයාලට නොතේරෙන දෙයක් තිබ්බොත් මට අනිවාර්යෙන් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. බයෝ එකේ මගේ නම්බර් එක දාලා තියෙන WhatsApp නම්බර් එක. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඒ කියන්නේ chart pattern එකක් market එකේ ඇඳිච්චාම ඒ market එකේ ඇඳෙන chart pattern එකෙන් අපි trade එකක් දාගන්න analyze කරන්නේ කොහොමද කියලා තමයි ඔයාලට කියලා දෙන්නේ. සමහරක් කට්ටිය trade කරන්න දන්න කට්ටිය ඇති නොදන්න කට්ටිය ඇති ඔය හැමෝටම තමන්ගේ අඩුපාඩු දන්න කට්ටියට තමන්ගේ අඩුපාඩු හදාගන්න දන්නේ නැති කට්ටියට අලුත් දෙයක් ඉගෙන ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ වීඩියෝ රික් කරන්නේ. එතකොට ට්‍රේඩින් කරන්න ආස ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට ඉතින් මේක සාමාන්‍ය ඉතින් සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න ඕනේ. අපි ඉස්කෝලේ එක ගියත් එක්සෑම් එකක් ලියන්න අවුරුදු ගාණක් ඉගෙන ගන්න බෑ එක්සෑම් එක පාස් වෙන්න. ඒ වගේ මේකෙත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේක මාකට් එක එන්න එන්න අප්ඩේට් වෙනවා. හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. එතකොට ඔයාලට නොතේරෙන දෙයක් chart pattern වල මම කියලා දෙන්න. chart pattern වලින් trade කරන විදිය. එහෙනම් අද ඉඳන් වීඩියෝ ටික ඕපන් කරන්න පටන් ගන්නවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද අපි ඉගෙන ගන්න යන්නේ ඩබල් টොප් කියන chart pattern එක ගැන. එතකොට මේ ඩබල් টොප් chart pattern එක මාකට් එකේ හැදුනහම අපි ඇනලයිස් එකක් ගහගන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ coin එකක ප්‍රස්ථාරයක්. සමහරක් කට්ටිය දැකලත් ඇති, සමහරක් කට්ටිය දැකලා නැතුවත් ඇති. එතකොට දැන් මේ coin ප්‍රස්ථාරයෙන් කියවෙන්නේ coin එක පටන් ගත්ත දවසේ ඉඳන් coin එකේ මිලට මොකද උනේ කියලා තමයි මේ ප්‍රස්ථාරය පෙන්නලා තියෙන්නේ. ඩබල් টොප් පැටර්න් එකක් ඇඳින විදිය අපි බලමු. මෙන්න මේ විදියට තමයි ඩබල් টොප් පැටර්න් එක ඇඳගන්නේ. එතකොට ඔයාලට මම අර කලින් පෙන්නපු පින්තූරේ දකින්න ඇති ඩබල් টොප් පැටර්න් එක හැඩේ මොන වගේද කියලා. දැන් අපි මාක් කරගන්න යන්නේ ස්ටොප් ලොස් එකයි. එතකොට එන්ට්‍රි පොයින්ට් එකයි ටාගට් එකයි. මේ chart pattern එකකින් අපි entry එකක් ගන්නෙ කොහොමද stop loss එක තියාගන්නේ කොහොමද target එක ගන්නෙ කොහොමද කියලා තමයි දැන් මේ මාක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපි stop loss එක තියාගන්නේ 120ත් 25ත් වගේ අතර range එක. එතකොට මෙන්න මේ වගේ stop loss එක මාක් කරගන්න ඕනේ මෙන්න මේ වගේ තැනකින්. stop loss එක මාක් කරගෙන ඉවරයි. දැන් අපි entry point එක තමයි මාක් කරගන්න ඕනේ. මෙන්න මේ රතු පාට ඊතලයේ කෙලින් හරහට ගහලා තියෙන කළු පාට ඉර තියෙන්නේ අන්නේ ඉර තමයි අපේ entry point එක. entry point එක මාක් කරගෙන ඉවරයි. දැන් අපි යන්න ඕනේ target එක තියාගන්න. එතකොට දැන් මේ උඩින් රතු පාට ඊතලයක් ගහලා තියෙන කළු පාට ඉරයි යට කහ පාට ඉරි කැලි තුනක් තියෙන අන්න ඒ අතර උස තමයි අපි target එක විදියට තියාගන්නේ entry point එකේ ඉඳන්. අපිට දැන් ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. එතකොට මේ එන්ට්‍රි එක ආවට coin එකේ price එක ආවට පස්සේ coin එකේ මිල down වෙනවා කියලා අපිට ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. එන්ට්‍රි පොයින්ට් එකේ ඉඳන් පල්ලෙහාට මාකට් එක down වෙනකොට තමයි අපේ profit එක හම්බෙන්නේ. අපි බලමු මාකට් එකේ double bottom chart pattern එකක් හැදිලා තියෙන විදිය. අපි අර කලින් ඩබල් බොටම් chart pattern එක ඇඳගත්තා වගේ මාකට් එකේ හැදිලා තියෙන එකත් ඒ විදිහටම ඇඳගමු. දැන් අපි stop loss එකයි entry point එකයි target එකයි ඇඳගමු. මාකට් එකේ ඩබල් টොප් chart pattern එක හැදීගෙන එනකොට ඔන්න ඔය entry point එකට ආවට පස්සේ මාකට් එක එන්ට්‍රි පොයින්ට් එකෙන් බ්‍රේක් කරනවද කියලා බලලා තමයි අපි ට්‍රේඩ් එක දාගන්නේ. නැතුව ට්‍රේඩ් එක දාන්න යන්න එපා. එන්ට්‍රි පොයින්ට් එකේ බ්‍රේක් කරාට පස්සේ තමයි ට්‍රේඩ් එක දාගන්න ඕනේ. එතකොට ටාගට් එක අර මම කලින් කිව්වා වගේම තියාගන්න. අපි බලමු මාකට් එකේ ඒ වගේ ඩබල් টොප් chart pattern හැදිලා තියෙන තැන්. මෙන්න මෙතනත් ඒ වගේම ඇදලා තියෙන ඩබල් টොප් chart pattern එකක් බලමු අපි තව එකක් තියනවාද කියලා. මෙන්න මෙතනත් මම මාක් කරගත්ත එකක්. ඔතනත් තියෙන ඩබල් টොප් chart pattern එකක්. එතකොට මෙන්න මේ වගේ තමයි අපි ඩබල් টොප් chart pattern හැදෙන විදිය ඇඳගන්නේ. එතකොට අපිට ඩබල් টොප් chart pattern එකක් හැදෙන්නේ මාකට් එක ඩවුන් වෙන අවස්ථාවක විතරයි.
එතකොට ඩබල් টොප් chart pattern එක අපි හරියට ඇඳගත්තා කියන්නේ අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ දවසේ අලුත් chart pattern එකකින් හම්බ වෙමු.